අයිබොන් එතරම් සුභවාදී නෑ මොකද අපේ ඒ ටීම් එක පෙරදුනා. හැබැයි ජාතික කණ්ඩායම තරම් ලොකුවට අවුලක් නෑ. හැබැයි අර මැද කලැප්ස් වීම නම් තියෙනවා. ඉතින් ඒක පොදු කාරණයක්. අපි කතා කරමු ඉස්සෙල්ලාම තරගය ගැන. ඊට පස්සේ අපි ඊතුරු දේවල් ගැන කතා කරමු. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමත් පාකිස්තාන ඒ කණ්ඩායමත් අතර තමයි තරගය පැවැත්වෙන්නේ. ප්‍රථමයෙන් පහදුර පහර දෙනවා පාකිස්තාන ඒ කණ්ඩායම ලකුණු 153යි කඩලු 9ක් දැවි. ඉතාමත්ම හොඳින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දු යැවුවා. විශේෂයෙන්ම ලකුණු 62කට කඩලු 5ක් දවා ගන්න සමත් වෙනවා. එතනින් පස්සේ 109ට තමයි 6 වෙනි කඩුල්ල බෙද වැටෙන්නේ. මෙන්න මේ සමබරතාවය සහ අපි ගප්පුවෙන්නේ එහෙම 127 දී 7 වෙනි කඩුල්ල බෙද වැටුණාන් පස්සේ 8 වෙනි කඩුල්ලට 151 වෙනකන් සමබරතාවයක් තිබුණා. ඉතින් මේක පොඩි ටර්නින් පොයින්ට් එකක් බවට පත් වුණා මේ තරගය තුලදී. අපි අවධානය යොමු කරලා තියෙන ඔවුන්ගේ වැඩිම ලකුණු ලබා ගන්නේ ගාසි ගෝරි ලකුණු 39ක් රැස් කරනවා පන්දු 36කදී. ඒ වගේම තමයි සදාකට් ලකුණු 23ක් රැස් කරනවා. ඒ අතරවාරයේදී නයිම් ලකුණු 16ක් රැස් කරනවා. මසූඩ් ලකුණු 22ක් රැස් කරනවා. ඊට අමතරව ජානියාල් ලකුණු 22ක් රැස් කරනවා පන්දු 8කදී. මේ පන්දු 8ේදී 22 ලොකු ටර්නින් පොයින්ට් එකක් බවට පත් වෙනවා. මොකද 6 පහරවල් 3ක් මේ 6 පහරවල් 3 ගැන කතා කරනකොට අපි ගත්ත වෙන්නේ එහෙම අන්තිම පන්දු වාරයට ඉස්සෙල්ලා පන්දු වාරයේ තමයි තීරණාත්මක පන්දු වාරයක් බවට පත් වුණේ. කෙසේ වෙතත් පන්දු යැවීමේදී ප්‍රමෝද් මල්ෂාන් ලකුණු 29ට කඩලු 4යි, ට්‍රවින් මැතිව් ලකුණු 22කට කඩලු 3යි. ඊට අමතරව මිලාන් රත්නායක ලකුණු 40ට එක කඩුල්ලක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 19ට එක කඩුල්ලක් දවා ගන්නවා. ගරුක සංකේත් මේ තරගයේදී තරම් සුබවාදී වෙන්නේ නැහැ. ඔහුගේ පර්ෆෝමන්ස් එක ලකුණු 42ක් ලබා දෙනවා පන්දු වාර 4 තුලදී කඩුල්ල ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලංකාවට ලැබුණු ඉලක්කය 154ක්. ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් තරගයට අවතීර්ණ වුණා. ලකුණු 29ක් රැස් කරනවා පන්දු 9ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම. එතනින් පස්සේ 45ට දෙවෙනි කඩුල්ල බිඳ වැටෙන්නේ. තුන්වෙනි කඩුල්ල 74 දී, හතරවෙනි කඩුල්ල 75 දී, ඒ වගේම පස්වෙනි කඩුල්ල 78 දී, හයවෙනි කඩුල්ල 79 දී, හත්වෙනි කඩුල්ල 90 දී, අටවෙනි කඩුල්ල 99 දී. එතනින් පස්සේ ප්‍රවීන් මැතිව් සහ මිලාන් රත්නායක තීරණාත්මක සම්බන්ධතාවයක් පවත්වන. විශේෂයෙන්ම අපේ පිටිකරණය ගැන කතා කරද්දී ක්‍රූස් පුල්ලේ සහ විෂන් හැලබගේ හොඳ ආරම්භයක් ලබා දෙනවා. 27යි ක්‍රූස් පුල්ලේ පන්දු 7කදී, විෂන් හැලබගේ ලකුණු 29යි. එතනින් පස්සේ සිංගල් ඩිජිට් තමයි හැමෝම. නිචාන් මදුෂ්ක ලකුණු 6යි, නුවනිදු ෆර්නෑන්ඩෝ ලකුණු 5යි, ආරච්චිගේ ලකුණු 5යි, දුනිත් වෙල්ලාලගේ ලකුණු 2යි, රමේෂ් මෙන්ඩිස් නැවතත් අසාර්ථක වෙමින් ලකුණු ලබා ගන්නේ නැහැ. මිලාන් රත්නායක ලකුණු 40ක්, ප්‍රමෝද් මල්ෂාන් ලකුණු 7ක්, ප්‍රවීන් මැතිව් නොදෙවි ලකුණු 4ක් පන්දු 12කදී. ගරුක සංකේත් දුවා දිදෙවි යන අවසන් කඩුල්ල ලෙස ලකුණකට ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී 148ක් රැස් කරනවා. එක්ස්ට්‍රාස් 22කුත් ලැබිලා අපිට අවසනාවන්ත ලෙස මැද පෙළ අසාර්ථකත්වය නිසා සාර්ථක ඵල නෙලා ගන්නට හැකියාව ලැබුණේ නැහැ. නුවිනිදු ෆර්නෑන්ඩෝ වගේ ක්‍රීඩකයෝ ගැන කතා කරන්න ඕනේ. අපි බොහෝ සෙයින් ඔවුන් ගැන කතා කරලා තිබෙනවා, උජාරුවෙන් කතා කරලා තිබෙනවා. හැබැයි කියන්නට ඕන කාර්යය තමයි නුවිනිදු ෆර්නෑන්ඩෝලා ඇයි මේ ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න නැත්තේ? මේ අවස්ථාවලට ඇයි පයින් ගහන්නේ? මේක තමයි තිබෙන ලොකුම ප්‍රශ්නාර්ථය බවට පත්වන්නේ. ඇයි මේ විදියට ක්‍රීඩා කරන්න කියන කාරණේ අපිට ප්‍රශ්නසහගත කාරණයක්. හැබැයි මෙතෙන්දී කියන්න ඕනේ අම්පයර්ස් ඩිසිෂන්ස් ගොඩක්ම පුවර් ඩිසිෂන්ස් දුන්නේ මිලාන්ට. ඒ වගේම තමයි නුවනිදුට. මෙතෙන්දී මම මේ නුවනිදු ගැන කතා කරන්නේ. මෙයා ඇයි ට්‍රයි අවුට් කරේ නැත්නම් ටිකක් ඉක්මනින් ලකුණු රැස් කරන්න. අපි ඉක්මනින් ලකුණු රැස් කර හිටපු අවස්ථාවක ඒක තමයි මම අදහස් කළේ. හැබැයි ගොඩක් අම්පයර්ස්ලා මෙතනදී දීපු ඩිසිෂන්ස් අපිට මේවා ප්‍රශ්න කරන්න බෑ. හැබැයි ඒගොල්ලොත් ටික වගකීම් සහගතව ඒ ඩිසිෂන්ස් දෙන්න ඕනේ. මොකද රිවිව්ස් නැති නිසාවෙන් දුර්වල විනිසුරු තීරණ කිහිපයක්ම තිබුණා කිව්වොත් ඉන්නේ වැරදි. ඉතින් පාකිස්තානයේ පැත්තට දෝලණය වුණේ තරගය. එතනින් කියලත් අපිට කියන්නට පුළුවන්. ඉතින් ගොඩක් අර අපි සාමාන්‍යයෙන් අපේ කටවහරට කියන කකුලේ වැදිච්ච ගමන් ඇඟිලි උස්සනවා කියලා. ඒ වගේ දේවල් ටිකක් අපි දැක්කා. ඉතින් පොඩ්ඩක් විතර මේ වගේ තරගවලටත් තාක්ෂණය යොදා ගන්න පුළුවන් නම් හොඳයි. කෙසේ වෙතත් ෂා ලකුණු 46ට එක් කඩුලක්, අසීස් ලකුණු 39ට එක් කඩුලක්, මසූඩ් සහ අපි ගත්ත මුකීම් කියන පන්දුවවන් නම් දෙදෙනාගේ පන්දු වාර 8 තමයි වැදගත්ම පන්දු වාර 8 ලකුණු 30කට කඩුළු 6ක් ඔවුන් දෙදෙනා දවා ගන්න. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ උනේ ලංකාවට කියන එක සඳහන් කරන්නට ඕනේ. ඉතින් ලොකු ප්‍රශ්නයක් උනේ ඔන්න ඔතන ලකුණු 30කට පන්දු වාර 8ක් ලකුණු 30කට කඩුළු 6ක් බිඳ වැටීම තමයි ප්‍රශ්නාර්ථය උනේ. ඔවුන්ගේ සියලුම පන්දුවවන් කඩුළු ලබා ගත්තා කියන කාරණේ සඳහන් කරන්නට ඕනේ. අතර වාරයේදී අපි ගත්තොත් පාකිස්තාන සහ ශ්‍රී ලංකා ඉනින් දෙකේ සංසන්දනය. පාකිස්තානයේ ඉනිමේ ලකුණු 55යි කඩුළු 3යි පවර් ප්ලේ එක, ශ්‍රී ලංකාව 67යි 2යි. පාකිස්තානයේ 7 වෙනි පන්දු වාරේ ඉඳන් 16 වෙනි පන්දු වාරේ ලකුණු 58යි කඩුළු 3යි, ශ්‍රී ලංකාව 43යි 6යි. අවසන් පන්දු වාරවලදී ශ්‍රී ලංකාව 40ක් ගහනවා අන්තිම පන්දු වාර 4ේදී. විකට් 2යි වැටෙන්නේ. පාකිස්තානයේ ලකුණු 40යි කඩලු 3යි.
විශේෂයෙන්ම මේ මැද පන්දුවාරවලදී වැදිච්ච ලකුණු 15 තමයි මේ තරගයේ වෙනස බවට පත් වුණේ කිව්වොත් නිවැරදි ශ්‍රී ලංකා ඉනිම පැත්තෙන් 6 පහරවල් කණ්ඩායම් දෙකම 7 බැගින් 4 පහරවල් ශ්‍රී ලංකාව 11ක් එල්ල කරද්දී පාකිස්තානය 12ක් එල්ල කරනවා. උන් ලකුණු 90ක් බවුන්ඩරිස් වලින් ගහද්දී ශ්‍රී ලංකාව 86යි. ඩොට් බෝල් ශ්‍රී ලංකාවේ වැඩි 64ක් 153ක් ඔවුන් 44යි 37යි. ඉතින් ඕක තමයි ටර්නින් පොයින්ට් එක බවට පත් උනේ. මම හිතන විදිහට මේ ඩොට් බෝල්ස් සහ අපි ගත්තොත් ඉන්නේ එහෙම විශේෂයෙන්ම අර මැද පවර් ප්ලේ අවස්ථාවට පසුව තිබෙන පන්දුවාර කීපය තුළ අපි රැස් කරපු ලකුණු ප්‍රමාණයේ අඩුව අපිට ඍජුවම ලොකුවටම බලපෑවා කිව්වොත් නිවැරදි ශ්‍රී ලංකා කණ්ඩායමට අන්න ඒ කාරණේ තමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම බලපෑවේ කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ දැන් මේ තරගාවලිය ගැන කතා කරොත් එහෙම දැන් මේ වෙනකොට බංග්ලාදේශ කණ්ඩායම සුදුසුකම් ලැබලා හමාරයි අවසන් මහා තරගයට. ඒ වගේම පාකිස්තාන කණ්ඩායමත් දැන් සුදුසුකම් ලැබලා හමාරයි කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම හෙට දිනේ ඉතාමත්ම තීරණාත්මක දිනයක් බවට පත් වෙනවා. මොකද තුන්වෙනි තරගය පැවැත්වෙනවා තුන්කොන් 20 තරගාවලියේ ශ්‍රී ලංකාව පාකිස්තානය අතර තමයි මේ තරගය පැවැත්වෙන්නේ. අපි කතා කළොත් ශ්‍රී ලංකාව අන්ත පරාජයක් ලැබලා ඉන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම සිම්බාබ්වෙට එරෙහිව ඉතාමත්ම දරුණු ගණේ කනගාටුදායක පරාජයක්. අපි අවසන් තරග පහ ගත්තොත් ශ්‍රී ලංකාවේ T20 පරාජයන් 3යි, ටයි මැච් 1යි, ඒ වගේම ජයග්‍රහණ 1යි. මේ ආකාරයට තමයි මේ කාරණේ සිද්ධ වුණේ කියන කාරණේ සඳහන් කරන්නට ඕනේ. විශේෂයෙන්ම අපි ගත්තොත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ අතර අවසන් තරග පහ ගත්තාම මෙතනදී තරග 4ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා. පාකිස්තානය එක තරගයක් ජයග්‍රහණය කරලා තිබෙනවා. ඔය ආකාරයට තමයි දිස් වෙන්නේ. විශේෂයෙන්ම 2025 සැප්තැම්බර් 23 ඒ කියන්නේ ආසියානු කුසලාන තරගය තමයි පාකිස්තානයේ දින්නේ ලංකාවට එරෙහිව. එතනින් ඉඳලා උඩට 2019 වෙනකම් ශ්‍රී ලංකාව පාකිස්තානට එරෙහිව T20 පැත්තෙන් හොඳින් perform කරලා තිබෙනවා. අපි ගත්තොත් විශේෂයෙන්ම අවසන් තරග පහ key batters පාකිස්තානයේ පැත්තෙන් ෆගර් සමාන් ගැන කතා කරොත් එහෙම ඔහු අවසන් තරග පහෙන් පාකිස්තාන ක්‍රීඩා කරපු තරග දෙකක් පමණයි ක්‍රීඩා කරලා තිබෙන්නේ. සිම්බාබ්වෙට එරෙහිව ලකුණු 44කුත්, ඉන්දියාවට එරෙහිව ලකුණු 46කුත් වාර්තා කරලා තිබෙනවා. ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව තරගවලියේ සංචිතයේ ඉඳලා නැහැ. ඊට අමතරව අපි ගත්තොත් එහෙම සයිම් අයුබ් ගැන කතා කරද්දී ඔහු විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහිව ලකුණු 14ක්, ඊට අමතරව 37ක් දකුණු අප්‍රිකාවට එරෙහිව, දකුණු අප්‍රිකාවට එරෙහිව නැවතවරක් 71ක් සහ බිඳුවක් සහ 22ක් සිම්බාබ්වෙට එරෙහිව වාර්තා කරලා තිබෙනවා. ඊට අමතරව මම බාබා අසාම් ගැන අවධානය යොමු කරනවා. ඔහු සිම්බාබ්වේ තරගයේදී ලකුණු ලබා ගත්තේ නැහැ. නමුත් දකුණු අප්‍රිකානු තරග දෙකේදී කිහිපෙදී ලකුණු 68ක්, 11ක් සහ ලකුණු බිඳුවක්. ඒ වගේම ඉන්දියාවේ තරගයේදී ස්ක්වොඩ් එකේ හිටියේ නැහැ. ඒ කියන්නේ ආසියානු කුසලානේදී ආ ස්ක්වොඩ් එකේ හිටියේ නැහැ. ඒ වගේම තමයි අපි කතා කළ යුතු තවත් ක්‍රීඩකයන් ඉන්නවා මෙතන. විශේෂයෙන්ම අලි ආගා ගැන කතා කරද්දී සිම්බාබ්වෙට එරෙහිව 1 ලකුණයි. ඊට පස්සේ දකුණු අප්‍රිකාවට එරෙහිව තරග දෙකක් ක්‍රීඩා කරලා 33ක් සහ 2ක්. ඒ වගේම ඉන්දියාවට එරෙහිව ලකුණු 8ක් වාර්තා කරලා තිබෙනවා. මේ ආකාරයට තමයි ඔවුන්ගේ පිතිකරුවන්. ඉතින් මේ පිතිකරුවන්ට අපි හොඳට ફોකස් කරන්න ඕනි කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි අබ්‍රට එරෙහිව අපි හොඳට පිතිකරණය නියැලිය යුතුයි. ඔහු සහ නවාසුත් අපිට ඉක්මනින්ම ලකුණු රැස් කරන ක්‍රීඩකයෙක්. ඉතින් නවාස්ගේ පිතිකරණය වගේම පන්දු යැවීමත් පොඩ්ඩක් අපි ફોකස් කරන්න වෙයි කියන කාරණේ අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ තරගයේ ජයග්‍රහණය කරන්න නම්. ශ්‍රී ලංකාව පැත්තට මම හැරෙන්නට කලින් ලංකාව සහ පාකිස්තානය අතර ඉතිහාසය ගතුලින් තරග 24ක් පවත්වලා තිබෙනවා. ඒකෙන් ශ්‍රී ලංකාව 10ක් දිනාදී පාකිස්තානය 14ක් දීලා තිබෙනවා. ප්‍රථමයෙන් පන්දුවට පහර දීලා ශ්‍රී ලංකාව තරග 8ක් දීලා තිබෙනවා. ප්‍රථමයෙන් පන්දු යවලා පාකිස්තානය තරග 9ක් දීලා තිබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මෙතෙන්දි ශ්‍රී ලංකාව 211ක් ඉනිමක වැඩිම ලකුණු විදියටත් පාකිස්තාන 189ක් තමයි වාර්තා කරලා තිබෙන්නේ. ඒ විශේෂිත කාරණයක්. ඒ වගේම වැඩිම ලකුණු බාබර් අසාම් 114ක් මේ ඔපොනන්ට්ස්ලාට එරෙහිව බානුක රාජපක්ෂ ලකුණු 207ක්, වනිදු හසරංග කඩලු 16ක්, ෆයිම් අෂ්රෆ් කඩලු 6ක් ලෙස තමයි සටහන් වෙන්නේ. ඒ අතර වාරයේදී වෙනුව එක දිහා බැලුවොත් රාවල්පින්ඩි ගැන කතා කරොත් එහෙම තරඟ 11ක් පවත්වලා තිබෙනවා. ප්‍රථමයෙන් පන්දුවට පහර දීලා තරඟ 2යි, දෙවනුව පන්දුවට පහර දීලා තරඟ 7ක් දීලා තිබෙනවා. වගේම නෝ රිසල්ට්ස් තරඟ 2ක් පැවැත්ලා තිබෙනවා. මේකේ අපි ගත්තොත් එහෙම වැඩිපුරම බෝල් ෆස්ට් තමයි ටොස් එක දිනපු කට්ටිය අරන් තිබෙන්නේ. වගේම තමයි පාකිස්තාන කණ්ඩායම
මෙතන ඩොමිනේටඩ් ටීම් එකක් කියලා අපිට හරියටම කියන්න බෑ. මොකද මේ තරග 11 ගැන කතා කරද්දී මේකෙන් තරග 10ක්ම පාකිස්තානය සෙල්ලම් කරලා ඔවුන් 5ක් පමණයි දිල්ලා තිබෙන්නේ කියන කාරණේත් වැඩිපුරම පෙරදිලා තිබෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම. හැබැයි ඉතින් ලංකාවට එරෙහිව නම් ඒගොල්ලෝ දින්නා කියන කාරණේ අනිවාර්යයෙන්ම සඳහන් කරන්නට ඕනේ. ඉතින් පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාව අතර මේ ක්‍රීඩාංගණය තුල විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතු කාරණේ තමයි ඊටමත් තීරණාත්මක තරගයක් තමයි පැවැත්වෙන්නේ කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. මේ වෙනියු එකේ අපි ගහලා තියෙන එක මැච් එකයි. ඒ මැච් එක අපි ගත්ත සිම්බාබ්වෙට එරෙහිව ගහපු මැච් එකේ ශ්‍රී ලංකාව පාකිස්තානෙත් මේ වෙනියු එකේ T20 මැචස් වලට මුහුණ දීලා නැහැ කියන කාරණේ සඳහන් කරනවා. ඊටමත් තීරණාත්මක තරගයක් බවට පත් වෙවි. ලොකු වෙනස්කම් සිදු විය යුතුයි කියන තැන අපි ඉන්නවා. බැටිං ලයින් අප් එකේ විශේෂ වෙනස්කම් වේවි. සමහරක් විට ජනිත් ලියනගේ කණ්ඩායම ඇතුළට ඒවි. සමහරක් විට පවන් රත්නායකටත් අවස්ථාවක් දෙයි. හැබැයි මම කියන්නට ඕනේ දැන් ස්ක්වොඩ් එකේ ප්ලේයර්ස් නැති නිසා පවන්ට අවස්ථාවක් දෙයි. හැබැයි පවන් රත්නායක කියන්නේ T20 වලට සූට් වෙන ප්ලේයර් කෙනෙක් නෙමෙයි කියන එක මම තරයේ කියනවා. මොකද එයා ටෙස්ට් සහ ODI වලට සූට් වෙන ප්ලේයර් කෙනෙක්. ඉතින් අපි ඒවා කෙසේ වෙතත් අපි ඉස්සරහට කතා කරමු මේ පිළිබඳව. මොකද තවමත් තරගාවලිය විවෘතයි. ඉතින් හෙට තරගයේ ඉතාමත්ම තීරණාත්මක ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනුවොත් බෝල් කරන්න ඕනේ. එහෙම වුණොත් අපි ගත තින් 140ක විතර සීමාවක පාකිස්තානයව රිස්ට්‍රික්ට් කරන්න ඕනේ. ඒ වගේම ශ්‍රී ලංකාව පිතිකරණය නිරෝධයෙන් ප්‍රථමයෙන්ම 170ක විතර ලකුණු සංඛ්‍යාවක් රැස් කළ යුතුයි. වගකීම ආරම්භක පිතිකරුවන්ට යනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. සුබ ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනාට.